ආයුබෝවන් යාළුවනේ. ඕනෑම කාර්මික ශිල්පියෙක් ගාව තියෙන පොදු උපකරණයක් තමයි ටේප් මෙෂර්මන්ට් එක. හැබැයි මේකෙන් නිකම්ම මනිනවාට වඩා ඔයාගේ වැඩේ ලේසි කරන ගොඩක් අය නොදන්න රහස් 10ක් මේක ඇතුලේ තියෙනවා. අද SL ස්කිල් මාස්ටර් එකකින් මම කියලා දෙනවා මේ ට්‍රික්ස් 10 පාවිච්චි කරලා කොහොමද හරියටම වැඩක් කරන්න කියලා. ට්‍රික් 1. හෙල්ලෙන හුක් එක. The True Zero Hook. හුක් එක හෙල්ලෙන්නේ ඒක බුරුල් වෙලා නෙවෙයි. ඇතුළත මිනුමක් ගනිද්දී හුක් එක තල්ලු වෙලා ඒකෙ ඝනකම අයින් වෙනවා. එළියෙන් අල්ලලා මනිද්දී හුක් එක ඇදිලා ඒ ඝනකම මිනුමට එකතු වෙනවා. මේක තමයි හරියටම මනින්න තියෙන රහස. සාමාන්‍යයෙන් ඔය හුක් එකේ ඝනකම එන්නේ අඩිය රූලේ තියෙන මුල්ම අංගලෙන් එක බෙදීම 10ක්. සෙන්ටිමීටර වලින් නම් මිලිමීටර 1ක් හෝ 1.5ක් වගේ. මේක හරියටම ඔයාගේ අඩිය රූලේ තියෙනවද කියලා චෙක් කරගන්න මෙන්න මේ පොඩි පරීක්ෂණය කරලා බලන්න. පළවෙනි මිනුම ඉන්සයිඩ් අඩිය රූලේ කේස් එක බිත්තියකට තද කරලා හුක් එකත් බිත්තියට තද වෙන විදිහට අඟල් 5ක් මනින්න. දෙවනි මිනුම අවුට්සයිඩ් හුක් එක ලෑල්ලක කෙලවරක පටලවලා ඇදලා අල්ලන් අඟල් 5ක් මනින්න. මේ මිනුම් දෙකම එකම ලකුණට හරියටම එනවනම් ඒ කියන්නේ හුක් එකේ තියෙන සෙලවෙන පරතරය ප්ලේ හරියටම හුක් එකේ ලෝහ තහඩුවේ ඝනකමට සමානයි. මේ හුක් එකේ තියෙන සෙලවෙන පරතරේ හරියටම මේ තහඩුවේ ඝනකමට සමානයි. ඒ නිසා තමයි අපි ඇතුළතින් මැනලා තල්ලු කරත් පිටතින් මැනලා ඇද්දත් අපිට එකම නිවැරදි මිනුම ලැබෙන්නේ. මේක බුරුල් වෙලා කියලා ඇන තද කරන්න යන්න එපා. එහෙම වුණොත් මිනුම වැරදෙනවා. ට්‍රික් 2. ඇන හිඩැස. nail and screw slot. හුක් එකේ මැද තියෙන පොඩි හිඩැස තියෙන්නේ තනියම මනින වෙලාවට ඇනයක හෝ ඉස්කුරුප්පුවක හුක් එක රඳවා ගන්නයි. ට්‍රික් 3. ඉරි ඇඳීමේ දාරය. serrated edge. පෑනක් නැති වෙලාවට හුක් එකේ තියෙන කියතක් වගේ දාරය බිත්තියේ හෝ ලීයේ තද කරලා ඉරක් ඇඳගන්න ඔයාට පුළුවන්. ට්‍රික් 4. කේස් මිනුම. මුල්ලක් මනිද්දී ටේප් එක නවන්න එපා. ටේප් මෙෂර්මන්ට් එකේ ප්ලාස්ටික් කේස් එකේ යට ගහලා තියෙන දිග උදාහරණයක් 3 inches බලලා මුළු මිනුමට ඒක එකතු කරන්න. සාමාන්‍යයෙන් බිත්තියක මුල්ලක් වගේ තැනක් මනිද්දී අපි කරන්නේ ටේප් එක මුල්ලටම ගෙනහින් රබර් එක නවලා බලන එකනේ. එතකොට හරියටම අඟල් කීයද කියලා කියවන්න අමාරුයි. නිවැරදිව කේස් මෙෂර්මන්ට් එක ගන්න විදිහ. ටේප් එකේ කෙලවර හුක් එක මනින්න ඕන මුල්ම තැනට හුක් එක තියන්න. කේස් එක තියෙන විදිහ. ටේප් එක දිග ඇරගෙන ගිහින් ටේප් මෙෂර්මන්ට් එකේ ප්ලාස්ටික් කේස් එකේ පිටුපස පැත්ත බිත්තියට හෝ අනෙක් මුල්ලට හොඳට තද කරන්න. දැන් ටේප් එක කෙලින්ම තියෙන්නේ කොහේවත් නැවිලා නෑ. අගය කියවීම. ටේප් එක කේස් එක ඇතුළට යන තැන මුඛය ළඟ තියෙන අගය කියවන්න. හිතන්න ඒක අඟල් 47යි කියලා. කේස් එකේ දිග එකතු කිරීම. දැන් ඔයාගේ ටේප් මෙෂර්මන්ට් එකේ කේස් එක පැත්තක ගහලා තියෙන අගය බලන්න. ගොඩක් ඒ වගේ 3 inches හෝ 75 mm වගේ ගහලා තියෙනවා. අවසාන මිනුම. ඔයා කියවගත්ත අඟල් 47ට කේස් එකේ දිගවන අඟල් 3 එකතු කරන්න. 47 ධන 3 සමානයි 50 අඟල්. ට්‍රික් 5. රවුමක් ඇඳීම. හුක් එක ඇනයකට අල්ලලා අවශ්‍ය මිනුමට පෑන්සල තියලා ටේප් එක කැරකිව්වම නිවරදි රවුමක් ඇඳගන්න පුළුවන්. ට්‍රික් 6. 10 සෙන්ටිමීටර් හෝ අඟල් 1 ක්‍රමය. The 1 inch leap. ඉතාමත් සියුම් මිනුමක් ගන්න ඕනේ නම් හුක් එක පාවිච්චි නොකර අඟල් 1 ලකුණෙන් පටන් ගන්න. පස්සේ මිනුමෙන් අඟලක් අඩු කරන්න. ට්‍රික් 7. ලෑල්ලක් සමාන කොටස් වලට බෙදීම. ගණිත ගැටලු නැතුවම ලෑල්ලක් මැදින් බෙදන්න. ට්‍රික් 1. හිතන්න ඔයාට අඟල් 9.8ක ලෑල්ලක් මැදින් බෙදන්න ඕනි කියලා. ඒක අමාරුයිනේ. ඒ වෙනුවට ටේප් එක ඇලට ඩයගනල් තියලා බෙදන්න ලීසියාගේකට. උදාහරණයකට අඟල් 10 ටේප් එක හදාගන්න. දැන් අඟල් 5 ලකුණ ගත්තම ඒක තමයි හරියටම ලෑල්ලේ මැද. ට්‍රික් 8. රතු පාට අංක සහ කළු දියමන්ති. අඩිය රූලේ තැනින් තැන තියෙන රතු පාට අංක සහ කළු පාට දියමන්ති හැඩේ ලකුණු. ට්‍රික් එක මේවා ගොඩක් වෙලාවට ගොඩනැගිලි හදද්දි පාවිච්චි කරන්නේ. අඟල් 16න් 16ට රතු පාටින් තියෙන්නේ සාමාන්‍යයෙන් බිත්තිවල ලී කණු ස්ටඩ්ස්
තියෙන පරතරය. කළු දියමන්තිය අඟල් 19.2 තියෙන්නේ බිමට දාන ලී ජොයිස්ට්ස් මනින්න. ට්‍රික් 9. සිරස් මිනුම් ගන්නා විට ස්ටෑන්ඩිං අප් ද ටේප්. ටේප් එක උඩට අදිද්දී ඒක නැවෙනවනම්. ට්‍රික් එක ටේප් එක උඩට අදින්න කලින් ඒක පොඩ්ඩක් ඇතුළට නවන කර්ව් එක වැඩි කරන්න. එතකොට ඒකේ ස්ටෑන්ඩ් අවුට් එක හෙවත් නොනැවී කෙලින් තියෙන දුර වැඩි වෙනවා. ට්‍රික් 10. අඩිය රූල ආපසු එන වේගය පාලනය. control the recoil. හුක් එක වැදිලා රූල කැඩෙන එක නතර කරන්න. ට්‍රික් එක රූල ඇතුළට යද්දී හුක් එක මැෂින් එකේ වදින්න දෙන්න එපා. ඇඟිල්ලෙන් රූල යටින් පොඩ්ඩක් බ්‍රේක් එකක් අල්ලන්න. එතකොට හුක් එක ගැලවෙන්නේ නැතුව ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ටේප් මෙෂර්මන්ට් රහස් 10ම පාවිච්චි කළොත් ඔයාලා වැඩබිමේ වැඩ කරන්නේ නිකම් කාර්මිකයෙක් විදිහට නෙවෙයි, වැඩකාරයෙක් විදිහටයි. පොඩි දෙයක් වුණත් ඒක හරියටම කරන එක තමයි ප්‍රොෆෙෂනල් ගතිය. අද අපි කියලා දුන්න මේ ට්‍රික්ස් ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාලා දන්න තවත් මේ වගේ රහස් තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සෙට් වෙන්න. මං අලුත් වීඩියෝ එකක් දාපු ගමන් නෝටිෆිකේෂන් එකක් එන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ වගේ තවත් තාක්ෂණික දැනුම සහ රහස් අරන් මං ආයෙත් එනවා. ඒතකන් පරිස්සමින් වැඩ ටික කරගෙන ඉන්න. මම ඔයාලගේ SL ස්කිල් මාස්ටර්. හැමෝටම ජය වේවා.